සේනා හදේසියුම්ව දහරා නැවතිලානේ. Hi kids, hope all of you are happy. If you are new to my channel, I warmly welcome to you Subha Hettiaraj YouTube channel. If you enjoy my videos, don't forget to subscribe right now. ඉතින් දැන් වෙලාව උදේ 8:47යි. අද ඉස්කෝලේ තියෙන දවසක්. කියනවාට මම අද ඉස්කෝලේ ගියේ නෑ. පුංචි හේතුවක් නිසා. උදෙන්ම නැගිට ගමන් හැමෝම කරන දේ මාත් කරා. තේ බොන එක. ඉතින් දැන් මම කොණ්ඩේ පිරගන්න තමයි යන්නේ. කොණ්ඩේ පිරගන්න ගමන් මෙන්න මේකත් චුට්ටක් අහගන්නකෝ. මගේ කොණ්ඩේ ගොඩාක් යනවා ළමයි. ඕගොල්ලෝ මොකක් හරි බේත් එකක් හරි මොකක් හරිම දෙයක් ගැන දන්නවනම් මට චුට්ටක් කියන්න කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔන්න දැන් මම සැෆ්‍රන් එක හදාගන්න තමයි යන්නේ. මම ඕක ගෙන්න ගත්තේ ඩුබයි වලින්. මම ලංකාවෙත් තැනකින් ගත්තා. ඒකත් නරක නැහැ. මම ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. ඕනේ නම් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්නකෝ මට, මම ඒකත් ගේන්න. ඉතින් ඕක වහලා තියන්න ඕනේ. මාස් කරන්න පටන් ගත්තා. ලයිට් එකත් එක්ක චුට්ටක් ඉතින් දන්නේ නැද්ද? ඔයාලට දඟල පෙන්නන්නේ අපේ ඉස්කෝලේ පාර්ලිමේන්ට් එකේ බැච් එක. ඊගාවට ක්‍රිකට් බෝඩ් එකේ බැච් එකත් පෙන්නුවා මම. දැන් ඉස්කෝලේ මගේ අනම්මනම් දාන බොක්ස් එකට ඒවා ටික දාලා පොත් ටික පිළිවෙලට තියාගත්තා. ඉස්කෝලේ වෙනම ක්ලාස් වල ඒවා වෙනම. දැන් ඉතුරු ටික අස් කරනවා. මිර එක ගාව තමයි මම මේ අස් කරන්නේ. එතන ගොඩක් බඩු වැඩි. මොකද ඉක්මනටම ගන්න ලේසි එතන තිබුණාම. හැමතිස්සෙම මේ ගන්න ලේසි නිසා එතනින් හැමදේම වගේ තියාගෙන ඉන්නවා මම. ඕක අස් කරන්න තමයි මට ගොඩාක්ම වෙලා ගියේ. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි. වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. ඔන්න දැන් ඉතින් මම චුට්ටක් පිහ දාලා කරලා ගොඩාක් දැන් අස් කරලා ඉවරයි ළමයි. දැන් මිර එකේ උඩම තියෙන කැල්ල අස් කරන්න තියෙනවා. මේ තියෙන්නේ උඩම එක. ඉතින් ඔය ටික අස් කරගෙන මිර එකත් හිමීට පිහ දාගන්න ඕනේ. මොකද වැඩිය ගෙදර ඉන්න බැරි වුණ නිසා චුට්ටක් දූවිලියම තිබුණ මිර එකේ ඒ ඔක්කොම පිහ දාගත්තා. මේ අලවත් මම දැන් ලස්සනට තියාගන්නවා. මේකත් හරිම ලස්සනයි. මේකත් ටේබල් එකකින් තියාගන්නවා. දැන් මම යනවා වොෂ් එකක් දාගන්න.
පොඩ්ඩක් හැඩහිම බලලා රැෆ්රන් එක බොන්න තමයි හදන්නේ. අද ළමයි ඔරිජිනල් එක එච්චර තද කහ නැහැ. මොනා කරත් ඉතින් කන්න එපැයි. මං පාන් වලට ජෑම් ගාගෙන කෑවා. මම ඒක ගාගා ඉන්නකොට අපේ අයියා ආවා. එයා කන්න දෙන්නේ නැහැ. එයාත් ඉල්ලනවා. ඊට පස්සේ මම එයාටත් එකක් දුන්නා. ඊට පස්සේ නංගිත් ආවා. එයාත් ඉල්ලුවා. මම එයාටත් එකක් දුන්නා. මේ එකක් කියන්නේ එදිනට දෙකට කල්ලා දුන්නා. මම එකක් කෑවා. එදින බාපක් කෑවා. එදිනගෙන් බේරෙන්න බෑ කෑමක් ගෙනාවොත් එපා වෙනවා. ඕක මට අදාපු පැකේජ් එකක්. ඒක වීඩියෝ කරන්න බැරි වුණා. දවල් වරුවේ නිසා රෑ කරේ. ටිකක් කරවලයි ඒක. හැබැයි හරිම ලස්සනයි. මාරම ක්වොලිටියට තිබුණා. මම ආයෙත් එකකින් ඕඩර් කරනවා. බෙල් ෂොප් එකක් ඒක. ඔයගොල්ලන්ටත් කන්ටැක්ට් කරගන්න ඕන. එනෙන් කමෙන්ට් එකක් දාන්න මම ඩීටේල්ස් දාන්නම්. දැන් මම මේ පාඩම් කරන්න හදන්නේ. අද ඉස්කෝලේ ගියපු නැති නිසා හෙට ඉස්කෝලේ යන්න අද දීපු නෝට් එක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන මම දැන් මේ ලැප් එකට ඒක දාගත්තා. දැන් මම ඒ ටික ලියා ගන්න ඕනේ. දැන් මම නෝට් එක කම්ප්ලීට් කරගෙන චුට්ටක් පාඩම් කරලා මම නිදා ගන්න යනවා. ඒ නිසා මෙතනින් බ්ලොග් එක ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු නවත්තන්න එපා. හරියට පිළිවෙලට ඒ දේවල් කරගන්න. මොකද අන්තිමේදී අපිට ඔය දේ විතරයි වැදගත් වෙන්නේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ටත් මගේ මොන හරි දැනගන්න ඕනේ නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. මොනවාම හරි දෙයක් පිළිබඳව වීඩියෝ එකක් කියන්න ඕනේ නම් ඒකටත් පාලින් කමෙන්ට් එකක් දාන්න. හිරිවැටුණු සඳසේ